වෙල්ලස්සේ ගොවි අරගලයේත් පදවි ශ්‍රීපුර ගොවි ක්‍රියාකාරකම් වලත් රිදීගම මිනිරම් පතල ඉල්ලීම් අතරත් වෛද්‍ය ශිෂ්‍ය සටන්වලදීත් කපුගේගේ හඬ සක්‍රීයව ඇසුණු යුගය මිත්‍රවරුනි වැඩි ඈතක නොවේ. 1848 මුඩු බිම් පනතට එරෙහිව කැරලි ගැසූ අපේ මුතුන් මිත්තන්ගේ රුහිරෙන් සාරවත් වූ වෙල්ලස්සේ ගොවිබිම් නැවත වරක් ජාතික සමාගම් නැත්නම් බහු ජාතික සමාගම් මගින් ගිලගනිද්දී එයට එරෙහිව නැගුණු වෙල්ලස්සේ ජන අරගලයට පණ පෙවූ ගීතයයි මේක ඇත්තටම හඳුන්වන්නේ රත්නශ්‍රී ලියූ වෙල්ලස්සේ ගීතය හැටියට. අර්ථපූර්ණ ගීපද වැලක මහිමය ප්‍රකට වන ඊට අනන්‍ය නාද රටා හා ස්වර රටා මවමින් තම හඬ පෞරුෂයෙන් පොදු ජන අරගලය මෝහත් කළ ලංකාවම අවදි කළ ගුණදාස කපුගේ ගැයූ වෙල්ලස්සේ ගීතය අද ගයන්නේ කපුගේගේ පුතා මිත්‍ර කපුගේ. අපි ආදරෙන් පිළිගනිමු. ගජසෙන් කුංජනාදයෙන් ඇලලුන වෘක්ෂ දේවතාවන් බිම වැටි පන ගසයි. මිනි මල් පිපුණු සීතල නින්න භූමියේ ඇට කටු අතරරියන් කඩ අහිමිව විලාපය නගයි. බිම්බරක් සෙනග ගැවසුන චන්ද්‍ර සූර්යයා ඉපදුන වර්ණ භූමියේ මනරම් මාලිගාව. යුද්ධකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් දුවන අම්බිවට ගලේ මනරම් මාලිගාවද මාලිගාවද. බිම්බරක් සෙනග ගැවසුන චන්ද්‍ර සූර්යයා ඉපදුන වර්ණ භූමියේ මනරම් මාලිගාව. යුද්ධකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් දුවන අම්බිවට කලේ මනරම් මාලිගාවද මාලිගාවද. කාලයේ රාවය